ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද අපි ට්‍රිප් එකක් යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි ගෙම්මට ඉන්නවා අපි බස් රැජින ඉන්නවා අපි දම් රැජින ඉන්නවා ගෙම්මට ලයිට් දාලා මේ කතාව අහගන්න බොරු මානසි දාන්න එපා. හරි දඩයක් කන්න වෙයි වගේ හැබැයි කමන්නේ පොලිසිය ඉඳින්නේ ඉදියොත් තමයි ඉතින් කේස් එක කමන්නේ අපි නෙළුම් කුළුණ බලන්න තමයි යන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් බස් එක ගන්නලා ගෙම්මට යමු අපි. දඩයක් කන්න උනොත් තමයි කෙලවෙන්නේ. මම ඊයේ තමයි ලයිසන්ස් ගත්තී. ඔන්න කියන්න ඕනේ ඒක නිසා මගේ ඩ්‍රයිවිං ගණන් ගන්න එපා හොඳේ. වැඩි බෑ මට. තාම මම මේ පුරුදු වෙනකම්. මෙන්න බස් එකක් දානවා ඉතින්. අයියෝ යන්න දෙන්නකෝ මල්ලි. මල්ලිද අයියද වන්දනාගාරම් බස් එකක් මොකද්ද? එක්කනේ හරියට. ඉතින් මට මේ වංගුව ගන්න චුට්ටක් අමාරුයි යාළුවනේ. ඔන්න අපි යමු. ඔන්න යනවා. අන්න තව බස් එකක් ඇවිල්ලා. ළඟම බස් එකක්ද කොහෙද? ඔන්න වැදුනා කියහන්කෝ ඉතින්. කම්මන්නේ. එහෙම අපි තැලෙනවද මං අහන්නේ? ගමු වැදුනද නේ? ඔන්න ඉතින් අපි යනවා ගැම්මට යනවා යාළුවනේ. හිමින් යන්නේ යාළුවනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අපි යනවා ගෙම්මට යනවා. ගෙම්මට තමයි ඉතින් යන්නේ. ඔන්න ඉතින් අපි ටීවී එකක් දාගෙන ඉන්න ලයිට් දාලා ඉන්න අන්න අර පැත්තේ පොලිසිය හිටියලු. මට එක වාහනයක යන්නේ කිව්වා. අම්මට සියාර ඉන්නේ. නැත්තම් මේ ලයිට් එකට අක් ගාලා ඕෆ් කරගන්න යාළුවනේ. නැත්තම් කෙලවෙනවා මේ ලයිට් දාලා යන්නේ පිස්සු දාලා නැත්තම්. අපි LED ටික ඕෆ් කරගමු යාළුවනේ. හරි අල්ලා ඉදපු අල්ලා ඉදන්නේ නවත්තන්න අම්මට සිරි නවත්තන්න කිව්ව ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් වහින්න ඉතින් කරන්න යන්නේ ලොකු දඩයක් කන්න වෙයි වගේ කොමික පොලිසිය කොහොමම මේ ඉතින් කොහොමද මේ එහෙනම් අපි චෙක් කරමු නේද? හරි ඉතින් මගේ බස් එකේ නම් එහෙම ලොකු අවුලක් නෑ. නිකම් මේක තොරණක් වගේනේ. මේ බලනවා මේ කෑල්ල. මේ කවුරු හරි ඇනිලා මැරෙන්න පුළුවන්. මේක අනිවාර්යෙන් අයින් කරගන්න. ඒ වගේම මේ බලන්න මේ තොරණක් වගේ නේ ඔයගොල්ලෝ බස් දේලවන්නේ නැත්තම් තොරන්ද? එතකොට දැන් ඔයාට මෙන්න මේ F2කුත් හයි කළා. පිස්සුද මන් දන්නේ. බලන්න මේ කණ්ණාඩියේ කවුරු හරි වැදුනොත් කෙලවෙනව නේද? පොඩි කණ්ණාඩියක් දාගන්න. අනික මේ ඇබිත් අයි වෙන්නේ අර. ඕගොල්ලෝ පේනවද ඇත්තට මේක යනකොට? නැගලා බලන්නකො පේනවද කියලා. බලන්න මේ කම්බි මේවත් අයින් කරගන්න. මේ රෝදි. ඒක නිකන් රෝදයක් දාන්න. එතකොට මේ නිකන් රේස් කාර් එකක් වගේ මොකක්ද එකක් දාලා. ඒවත් අයින් කරගන්න මේ ඉනිමන් ඕනේ නැහැ නිකන් බොරුවට නගිනවෑ මේවල. මේකත් අයින් කරගන්න මේවත් අයින් කරගන්න හොඳේ. එතකොට මෙන්න මේව නැතුව නිකන් මේව දාන්න හොඳේ. දැන් අපි ඇතුලේ බලමු චුට්ටක්. ඇතුලේ මේ බුදු පිළිමයක් දාලා. ඒක නම් අවිලේ. එතකොට මේ කර්ටන් දාලා බලන්න. මේ ඕනේ ගමන් අහන්නේ. බලන්න ඔයාට පේන්නේ චුට්ටයිනේ. මේක හරියන්නේ නැහැ. ඔයාට ලොකු දඩයක් ගහන්න වෙයි වගේ. බලමුකෝ දැන් මේකේ මේ බලන්න ෂීට් වල හැටි. මේ මොකද්ද බලන්න මේ නිකන් නයිට් ක්ලබ් එකක් වගේනේ. බලන්නකෝ මේ ෂීට් නිකන් ලයිට් මාර විදිහට. ලොකු දඩයක් ගහන්න වෙයි වගේ ඔයාට. බලන්න. අනේ වන්දා රේලෙන්නේ. හරි. දඩයක් ගහමු.
විශාල කරදරයකටපත් වුණා. ඔයගොල්ලෝ දකින්න තියෙන විශාල දඩයක් ගැහුවා මට. ඒ දඩේ ගාන කියන්නේ මම. ඉතින් මේ ඔක්කොම ගලවලා දාන්න ඕනේ. දැම්මට තියෙන මේ ගැලවෙන්නෙත් නෑ රෙද්ද. අන්න ගැලෙව්වා ඒක. ඉන්නක් ගැලෙව්වා. මේකෙත් නිකම්ම මේව දාන්න. හරි නිකන් මේව එක දැම්ම. මේකෙත් මේව ඕන්නේ. මේවත් ඕන්නේ. අකුත් ඕන්නේ. රහම් මගේ සල්ලි නෙමෙයි අපිට යන්නේ. මේවත් ඕන්නේ නිකන් තියන්න නිකන්. එපා. මෙහෙම තියන්න. ඒක අයින් කරන් බැලු. මේ කන්නඩියත් ගලවන්න ඕනේ. ඔක්කොම ගලවන්න ඕනේ. මේක හොඳයි. නෑ මේක හොඳයි. මේකත් ගලවන්න ඕනේ. මේකත් එපා. මේක එපා. ඉන්න මේක හොඳයි. ඊට පස්සේ මෙන්න මේ නිමන් නෙල්ල මැරෙන උල් කට්ටිය. මේකත් එපා. මේ රේස් කැල්ල මේකත් එපා. මේවත් එපා. මුකුත් එපා. කොඩිත් එපා. කොඩියත් ඕනේ. මේකත් එපා. අයින් කළා නේ. යාළුවක් නේ අපි ආයිත් අයින් කරමු. මේවත් එපා. මේ කාපට් එකත් එපා. මුකුත් එපා. බුදු පින් තියමු නේද? හරි මේකත් එපා. මේකත් එපා. එපා අයින්. හරි ඒකත් අයින් කළා. මේකත් නිමක දාන්න හොඳ නේද? ඒකත් අයින් කළා. කොන්දස්තරේ මුකුත් ඕනේ මොනවද? මේවත් ඕනේ. මේක හොඳ නේ. එන්ජින් එක ඇත්තෙන්ම ඇති. කාරවත් කරදරයක් නැති හෝන් ටිකක් දාන්න ඕනේ යාළුවනේ. හරි දැන් අපි රෝදේ මාරු කරගමුකෝ. ඔන්න නිකන් රෝදයක් දැම්මා අපි. ආයින්නම් දඩ ගන්නෑ නේ. ඔන්න නිකන් එකක් දාන්න දැම්ම. මේකත් මේ මොකක් හරි ඒ තිබ්බේ අලක් නෑ මේක දාමු. හරි යොන්න තියෙනවා දැන් ඉතින් හොඳයි නේද බස් එක දැන්. මේක හරි ඔන්න තියෙනවා දැන් ඉතින් අපිට ආයි දඩ ගන්න ඕනේ මේක උන්නේත් නෑ. හරි ඉතින් ආයි දඩ ගන්න නෑ අපි. දැන් තියෙන ලස්සනට මේ උන්නේත් නෑ අපිට දැන්. හරි මොන දැන් පිරිසිදුව ක්ලීන් එකට තියෙනවා. හරි ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවරයි. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.